ගන්න අලුත් අම්මලට සතුට හිතන ආරංචියක් අරගෙන ආවේ. ගොඩක් අය රික්වෙස්ට් කරපු දෙයක්. ඔන්න අපි ඉල්ලීම ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ normal market එකේ තියෙන nursing pillow එකක්. එහෙම නැත්නම් feeding support එකක්. එතකොට මේකේ size එක සාමාන්‍යයෙන් අම්මලට ප්‍රමාණවත් මදි, සැප පහසු මදි, මෙන්න මේ වගේ දේවල් අපිට අහන්න ලැබුණා. ඉතින් ඔයාලට එදිනෙදා ජීවිතේ market වලින් ගන්න පුළුවන් feeding pillow size එක සහ මැටීරියල් එකෙන් තමයි මේ පෙන්වන්නේ. වගේම තමයි ඔයාලා වෙනුවෙන් සහ ඔයාලගේ චූටි පැටියා වෙනුවෙන් දෙන්නගෙම සුව පහසුව හිතලා ප්‍රමාණයෙන් ටිකක් විශාල ෆීඩින් පිලෝ එකක් ඔන්න අපි අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයාලට මුලින්ම එකක් සෙට් කරන හැටි පෙන්වන්නම්. මේකේ ඩිසයින්ස් ගොඩක් තියෙනවා, ලස්සන කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ලොක් එකක් තියෙනවා මෙතන. ඒ වගේම තමයි දිග පටියක් තියෙන. එතකොට ප්‍රමාණය ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ මතු පිට හරීම කම්ෆි. චූටි බබාට වගේම අම්මටත් හරීම සුව පහසු මැටීරියල් එකකින් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේක තියාගන්න පුළුවන්. ඔයාලගේ ඇඟේ ප්‍රමාණයට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් පිටිපස්සේ තියෙන පටිය. මේ විදිහට ඔයාලට පුළුවන් මේක ලොක් කරගන්න. ඒ වගේම මේ පටිය ඔයාලට පුළුවන් කැමති ප්‍රමාණයට මෙන්න මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ බබාව තියන ටිකක් පළලින් වැඩි මතු පිටක් තියෙන සුව පහසු මතු පිටක්. මේක අම්මලාට ගොඩක් පහසුයි. අපි චුට්ටක් බබා හම්බුනහම මහත් වෙනවානේ. එතකොට කිසිම තදබදයක් නැතුව හරි පහසුවට තියාගන්න පුළුවන්. අම්මගේ සයිස් එක කොහොමවත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් පිටිපස්සෙන්. ඒ හින්දා ඔයාලට මේ ෆීඩින් පිලෝ එක එහෙම නැත්නම් අපි නර්සින් පිලෝ එක කියලා කියන්නේ ගන්න පුළුවන්. දැන් ඩිසයින්ස් කීපයකින් මම ටග් ගාලා ඔයාලට ඩිසයින්ස් ටිකක් පෙන්නන්නම්. ඉතින් ගොඩක් අය අහලා තිබුණා ෆොටෝස් වල තියනවා වගේම තියනවාද කියලා. ඒ පේන මැටීරියල් එකමද කියලා. ඉතින් ඔයාලට ලං වෙලා බැලුවොතින් පෙයි. ඒ වගේමයි මේ මැටීරියල් එකමයි හරිම සුව පහසුයි. ෂොප් එක විසිට් කරන අය මේ වෙද්දි ස්ටොක් එකෙන් භාගයක්ම ඉවර කරලා තියෙන. ඉතින් ඔන්ලයින් අය වෙනුවෙන්වත් මට හිතුණා වීඩියෝ එකක් දාන්න. මම ඔයාලට පෙන්නන්නම් තියෙන අනිත් ඩිසයින් එක. නර්සින් පිලෝ එකක්. එහෙම නැත්නම් ෆීඩ් කරන්න සපෝට් එකක් විදිහටම විතරක් නෙවෙයි. චූටි බබාට ටමි ටයිම් එකට වගේම ඔයාලට බුක් එකක් රීඩ් කරන්න ඒ වගේ දේවල් වලට සපෝට් එකක් විදිහට යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් චූටි බබාට ඉඳ ගන්න සපෝට් එකක් විදිහටත් එයා ටිකකින් ටික ලොකු වෙද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දාම තමයි මේ තරම් සුව පහසු මැටීරියල් එකකින් මේ ෆීඩින් පිලෝ එක මැනුෆැක්චර් කරලා තියෙන්නේ.